ආය කවදාවක්වත් මම ඔයාට දුක් දෙන්නේ නැහැ කියන්නේ. ආය කවදාවක්වත් මම අවජාතක වැඩ කරන්නේ නැහැ කියන්නේ. මං නම් කරන්නේ නැහැ. ඉතින් ඔයා කරන එකනේ ප්‍රශ්නේ. පිරිසනික් වුණ පළියට පිරිසන් වැඩ කරන්න එපා. යකෝ බාගෙට කියන්නේ. කරුණා කරලා වදපු අම්මට බන්නන්න එපා. උඹේ අම්මා ලංකාවේ නෙවෙයිනේ චීනුනේ වැදුවේ. අන්න ඒක තේරුම් ගන්නකො එහෙනම්. අපි යනවා කියන්න. බායි කියන්න. හලෝ බායි. උම්මා